අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම සරලයිලගේ පෙනුනට උත්තර දෙන්න ටිකක් විතර අමාරු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඇත්තටම මේ සාහිත්‍යය කියන්නේ මොකද්ද? හරි. එහෙනම් අපි මෙහෙම පටන් ගමුකෝ. පොත් දෙකක් ගැන හිතමු. එකක් නවකතාවක්, අනික ටෙලිෆෝන් ඩිරෙක්ටරියක්. දැන් බලන්න නවකතාවක් කියන්නේ සාහිත්‍යයක්. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ඒත් ටෙලිෆෝන් ඩිරෙක්ටරියක්. ඒක සාහිත්‍යයක් නෙවෙයි. ඇයි එහෙම වෙන්නේ? මොකද අන්තිමට බැලුවම මේ දෙකේම තියෙන්නේ අකුරුයි වචනයි විතර නෙලියද? ඔන්න ඔය ගැටලුව තේරුම් ගන්න තමයි අපි අද මේකේ ටිකක් ගැඹුරටම යන්නේ. හොඳයි. ඉතින් මේ ගමනේදී අපි බලමු ලියවිල්ලක් සාහිත්‍යයක් වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ තොරතුරුයි හැඟීමුයි අතර වෙනස. වචනය ඇතුලේ හැංගිලා කියන අරුත් කෙනත් කතා කරනවා. ඒ වගේම විචාරකයෝ මේ ගැන මොනවද කියලා තියෙන්නේ කියලාත් බලමු. ඊළඟට කලාව උදෙසාද නැත්නම් ජීවිතය උදෙසාද කියන ලොකු විවාදයක් අවසානයේට මේ හැමදේම එකතු කරලා කියවන අලුත් විදිහක් ගැනත් කතා කරමු. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කාරණයෙන්. නිකම් ලියවිල්ලක් කියන එකෙන් එහාට ගිහින් යම් නිර්මාණයකට සාහිත්‍යයක් කියලා කියන්න පුළුවන් වෙන්නේ මොන විශේෂ ගුණය නිසාද? අපි බලමු. මෙන්න මේක තමයි මේ මුළු කතාවේම තියෙන වැදගත්ම වෙනස. බලන්න භාෂාව අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි තොරතුරු දෙන්න. අනික හැඟීම් ඇති කරන්න. සරලම කිව්වොත් බුද්ධියට කතා කරන එකයි හදවතට කතා කරන එකයි. දැන් මේ උදාහරණය දිහා බලන්නකෝ. හරිම අපූරුයි. මේ දෙකෙන්ම කියන්නේ එකම දේ ගැන. ඒ තමයි වැස්ස ගැන. වම් පැත්තේ තියන්නේ මොකක්ද? ඊයේ රාත්‍රී අධික වර්ෂාවක් ඇදහැළුනේ. හරියට ප්‍රවෘත්ති වාර්තාවක් වගේ. ඒකෙන් අපේ මොලේට තොරතුරක් ලැබෙනවා. හරි වැස්ස තනකොළ තෙමුණා. හරි එච්චරයි. ඒත් දකුණු පැත්තේ තියෙන දේ බලන්න. වැසි වැටිලා, තන තෙමීලා, දලු ලියලාලා. අන්න එතනදි වෙන්නේ වෙනම දෙයක්. ඒක අපේ හිතේ චිත්‍රයක්ම වෙනවා නේද? අපේ හිතට යම්කිසි හැඟීමක්, වින්දනයක් දෙනවා. ඔන්න ඕකයි කාරණය. සාමාන්‍ය ලියවිල්ලක් බුද්ධියට කතා කරනවා. තොරතුරු දෙනවා. ඒත් සාහිත්‍ය ඒක කෙලින්ම කතා කරන්නේ අපේ හදවතට, හැඟීම් වලට. අන්න ඒක තමයි සාහිත්‍යයක් කියන්නේ මොකක්ද කියලා හොයාගන්න අපිට තියෙන පළවෙනිම වැදගත්ම හෝඩුවාව. හරි. දැන් අපි තව ටිකක් ගැඹුරට යමු. මොකද මේ රහස හැංගිලා තියෙන්නේ අපි පාවිච්චි කරන වචන ඇතුළෙමයි. අපි මේ වචනවල මූලාරම්භය, ඒ කියන්නේ ඉතිහාසය දිහා බැලුවොත් මේ කතාව තවත් පැහැදිලි වෙවි. අපි බලමු සාහිත්‍යය කියන වචනයම. ඒ කියන්නේ සංස්කෘත භාෂාවෙන් සහිත් කියන වචනයෙන්. සහිත් කියන්නේ මොකද්ද? එකට පැවතීම කියන එක. හරි. එහෙනම් මොනවද මේකට පවතින්නේ? ශබ්දය සහ අර්ථය. ඒ කියන්නේ වචනයකින් එන හඬයි, ඒ වචනෙන් දෙන තේරුමයි හරියට කිරිවලද වතුර මුසකලා වගේ වෙන් කරන්නම බැරි විදියට එකට වෙලිලා බැඳිලා තියෙන තැන තමයි සාහිත්‍යය කියන්නේ. මේක අලුත් අදහසක් නෙමෙයි. බලන්න අවුරුදු දහස් ගණනකට කලින් හිටපු බාමහ කියන සංස්කෘත විචාරකයා මේක කොච්චර ලස්සනට කියලා තියෙනවද? ශබ්දයේ සහ අර්ථයේ මනා ගැළපීම කාව්‍ය නම් වේ. ඒ කියන්නේ සාහිත්‍ය කියන්නේ ඒකට තමයි. දැන් අපි පෙරදිගින් බටහිරට යමු. ඉංග්‍රීසි වචනේ ලිටරේචර් හැදිලා තියෙන්නේ ලතින් භාෂාවේ ලිටරා කියන වචනයෙන්. ඒකේ තේරුම හරිම සරලයි. අකුරු. ඉතින් ඉස්සර කාලේ අකුරු වලින් ලියලා තියෙන ඕනෑම දෙයක් එක ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් වුණත් ලිටරේචර් කියන ගොඩට තමයි වැටුනේ. හැබැයි අද වෙනකොට බටහිර විචාරයේත් මේක පැහැදිලිවම කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි ලිටරේචර් ඔෆ් නොලෙජ්, ඒ කියන්නේ ඥානය, දැනුම දෙන සාහිත්‍ය. අනිත් එක තමයි ලිටරේචර් ඔෆ් පවර්, ඒ කියන්නේ හදවතට කතා කරන්න බලයක් තියෙන සාහිත්‍ය. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි අපි අද සාහිත්‍ය කියලා කතා කරද්දී අපි කතා කරන්නේ අන්නේ දෙවෙනි වර්ගය ගැන. ඒ ලිටරේචර් ඔෆ් පවර් ගැන. ඒ කියන්නේ තොරතුරු දෙනවට වඩා අපි හදවත් කම්පණය කරන ලියවිලි ගැන. හොඳයි. මේ සංකල්පය තවදුරටත් තේරුම් ගන්න අපි බලමු මේ ගැන කතා කරපු ප්‍රසිද්ධ විචාරකයෝ කීප දෙනෙක් මොනවද කියලා තියෙන්නේ කියලා. ප්‍රකට විචාරකෙක් මැතිව් ආනල්ඩ්. එයා කියනවා සාහිත්‍ය කියන්නේ ජීවිත විවරණයක් කියලා. ඒ කියන්නේ මොකද්ද? සාහිත්‍යයෙන් කරන්නේ අපේ ජීවිතයේ දිහාම ආපහු හැරියලා බලන එක. අපේ ජීවිතයේ තියෙන සතුට, දුක, ගැටුම්, ප්‍රශ්න මේ හැමදේම විශ්ලේෂණය කරලා කණ්ණාඩියකින් වගේ අපිටම ආයෙත් පෙන්නන එක. ඊළඟට S.T. කෝල්රිජ්. එයා කවියෙක්. එයාගේ අර්ථ දැක්වීම හරිම ලස්සනයි. කවිය කියන්නේ හොඳම වචන හොඳම පිළිවෙලට. බලන්න ඒකේ තියෙන සරලකම. ඒ කියන්නේ නිකම්ම වචන හුරන එක නෙවෙයි. තියෙන හොඳම වචන ටික අරගෙන ඒකට ගැළපෙනම විදිහට හොඳම පිළිවෙලට සකසන එක. අන්න ඒක තමයි කලාව. හරි.
එහෙනම් අපි දැන් එනවා සමහර විට සාහිත්‍ය ක්ෂේත්‍රයේ තියෙන ලොකුම පැරණිම ඒ වගේම වැදගත්ම විවාදයට. ඒ තමයි සාහිත්‍ය තියෙන්නේ මොකටද? ඒකේ අරමුණ මොකක්ද? ප්‍රශ්නේ හරිම සරලයි. සාහිත්‍ය නිර්මාණයක් තියෙන්න ඕනේ නිකම්ම සතුටක් වින්දනයක් ලබන්න විතරද? නැත්නම් මේකින් සමාජයට ජීවිතයට යම්කිසි පණිවිඩයක්, උපදේශයක්, ප්‍රයෝජනයක් ලැබෙන්නම ඕනේද? මේකේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා. එක පැත්තක් කියනවා කලාව උදෙසාය කියලා. ඔස්කා වයිල්ඩ් වගේ අය තමයි මේ මතය දැරුවේ. එයාලා කියන්නේ මෙහෙමයි. ලස්සන මලක් පිපෙන්නේ කාටවත් පාඩමක් උගන්වන්න නෙවෙයිනේ. ඒකේ ලස්සන විඳින්නනේ. කලාවත් අන්න ඒ වගේ වෙන්න ඕනේ. ඒකේ එකම අරමුණ සෞන්දර්ය ප්‍රීතිය ලබා දෙන එක විතරයි. හැබැයි අනිත් පැත්ත එයාලා කියනවා කලාව ජීවිතයේ උදෙසාය කියලා. ලියෝ ටෝල්ස්ටොයි වගේ අය. එයාලගේ තර්කය තමයි සමාජයේ මිනිස්සු දුක් විඳිද්දී ප්‍රශ්න තියෙද්දී ඒ කිසි දෙයක් ගැන කතා නොකර නිකම්ම මල් ගැන විතරක් ලියන එකේ වැඩක් නැහැ. කලාවට සමාජ වගකීමක් තියෙන්න ඕනි කියන එක. හොඳයි. එහෙනම් මේ කතා කරපු හැමදේම එකතු කරලා අපි බලමු යම්කිසි ලියවිල්ලක් දැක්කම ඒක සාහිත්‍ය නිර්මාණයක්ද නැත කියලා අඳුනගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මූලික ගුණාංග ටික මොනවද කියලා. මෙන්න මේ කරුණු 4 ගැන හිතලා බලන්න. 1. ඒකේ භාෂාව කලාත්මකව ලස්සනද පාවිච්චි කරලා තියෙනවද? 2. ඒක ඇත්ත මිනිස්සු අත්දැකීමක් හැඟීමක් ගැනද කතා කරන්නේ? 3. ඒකේ පරිකල්පනයක් තියනවද? ඒ කියන්නේ නිකම්ම කරුණු වාර්තා කරනවට වඩා එහාට ගිහින් ලෝකයක් මවලා තියනවද? 4 වෙනි සහ වැදගත්ම දේ ඒක කියවම අපේ හිතට යම්කිසි හැඟීමක් දැනෙනවද? ඔන්න ඔය ප්‍රශ්න 4ටම ඕ කියලා උත්තරයක් ලැබෙනවා නම් අන්න ඒක තමයි සාහිත්‍ය නිර්මාණයක් කියන්නේ. ඉතින් ඊළඟ වතාවේ පොතක් කියවද්දී චිත්‍රපටයක් බලද්දී මේ ප්‍රශ්නේ හිතෙන් අහලා බලන්න මේක හදලා තියෙන නිකම්ම වින්දනයේටද එහෙම නැත්නම් මොකක් හරි පරමාර්ථයක් වෙනුවෙන්ද මේක කතා කරන්නේ මගේ බුද්ධියටද නැත්නම් මගේ හදවතටද ඔන්න ඔය විදිහට හිතනකොට සාහිත්‍ය කියන දේ ගැන තියෙන අවබෝධය තවත් ගොඩක් ගැඹුරු වේවි.